ළඟදී විවාහ වෙන්න බලාපොරොත්තු වෙන දුවෙක් ඉන්න අම්ම කෙනෙක් නම් මේ පණිවිඩය ඔයාටයි. අපිට නිතරම දුවලව අම්මලා අරගෙන එනවා වෙඩින් එකට සූදානම් කරන්න. ෆේෂල්ස් වලට, ලිප් එකට, ඇක්නි ස්කාර්ස් හදන්න, මහත අඩු කරන්න, විවිධ දේවල් වලට. ඊට අමතරව කරන්න තියෙන ගොඩක් වැදගත් දේවල්. මූණේ ස්කින් කලර් එකයි, මූණේ ෆේෂල් එකයි ඒ දේට වඩා. පළවෙනි දේ තමයි බොඩි ඕඩර්. ශරීරයේ එන දුර්ගන්ධය අත්යටින් කකුල් වලින් ඒක පාලනය කරගන්න වෛද්‍ය පොඩි උපදෙසක් එහෙම නැත්නම් ප්‍රතිකාරයක් අවශ්‍යයි. දෙවෙනි දේ තමයි උකුණෝ ඉන්න ළමයි ඉන්නවා. ඉස්සරි ගොඩක් තියෙන ළමයි ඉන්නවා. ඔළුව කසනවා. So this is very uncomfortable for a girl in a relationship. තුන්වෙනි දේ තමයි සමහර girls ලට ඒගොල්ලන් අම්මටවත් කියන්නේ නැහැ. inner thighs, private areas, buttock එක, underarm ගොඩක් කළුයි. සාමාන්‍ය දුඹුරු පාට is very normal. මේ මූණේ අතේ හැමේ තියෙන පාටට වඩා මේ ප්‍රදේශයන් කොහොමද ටිකක් dark. ඒක normal. මම කතා කරන්නේ ගොඩක්ම dark නම් ඒගොල්ලන්ට uncomfortable situation එකකට මුහුණ දෙන්න වෙනවා marriage life එකකදී සමහරක් අයට. ඒ වගේ දෙයක් නම් අනිවාර්යෙන්ම අපි මුහුණ facial කරන එකට කලින් attend වෙන්න ඕනේ. ඊළඟ දේ තමයි සමහරක් girls ළඟ තියෙනවා විවිධ හෝමෝන ගැටලු නිසා ඒක හෝමෝන ගැටලුව එකක් අපි සනීප කරන්න ඕනේ, control කරන්න ඕනේ. මේ හේතු නිසා පියයුරු වටේ ගොඩක් තදට රෝම වැවෙනවා. බඩේ ගොඩක් තදට රෝම වැවෙනවා. මූණේ රැවුල වගේ රෝම වැවෙනවා. ප්‍රයිවට් ඒරියා එකේ ගොඩක් රෝම තදට වැවිලා, පිම්පල්ස් ගැටිති වගේ ඇවිල්ලා, ඉන්ග්‍රෝත්ස් ඇවිල්ලා, පැචර්ස් ඇවිල්ලා කියන්නෙත් නැහැ. ඊට පස්සේ විවාහ ජීවිතේදී uncomfortable embarrassing situations වලට මුහුණ දෙන්න වෙනවා. So I thought as a doctor, as a girl, as a lady සමහර වෙලාවට අම්මලවත් මේ දේවල් හිතන්නේ නැහැ. මූණයි ඇඟයි බ්‍රයිටන් කරලා විතරක් හරියන්නේ නැහැ. කියන්න බැරි, නොකියන සහ දැනෙන්නේ නැති හේතු මේ දේවල් පොඩ්ඩක් අවධානය යොමු කරොතින් හොඳයි. මේවට ඕනම දෙයකට වෛද්‍ය ප්‍රතිකාර තියෙනවා.